guys සුබ දවසක්. ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඔබ දන්නවා මේ දිනවල කාගෙත් කතා බහට ලක් වෙන්නේ රන් කුසලානය, FIFA ලෝක කුසලානය ගැනයි. ඉතින් 1972 ඉඳන් පැවති ඒ පරණ කුසලානයට මොකද වුනේ? අලුත් කුසලානය හදන්නේ මිලානෝ වලද? අපි යමු අද වීඩියෝ එකට. සංගමේ සභාපති හිටියේ ඉතාලි ජාතිකයෙක්. ඔහු සපත්තු පෙට්ටියක දාලා තමන්ගේ ඇඳ යට දාලා නාසි හමුදාවෙන් බේරගත්තේ පුදුමාකාර වෙහෙසක් දරලා. අභාග්‍ය පන්න සිදුවීම නම් 1966 දී ලෝක කුසලානය පැවැත්වුණේ එංගලන්තයේ. තරඟාවලියට කලින් මේ කුසලානය මහජන ප්‍රදර්ශනයකට තියලා තිබ්බා. එදා ඒ ප්‍රදර්ශනයට තියලා තිබ්බ කුසලානය එතනුත් හොරකම් කෙරුවා. මුළු එංගලන්ත පොලිසියම ලැජ්ජාවට පත් වුණු දවසක් තමයි එදා. ඉතින් මුළු එංගලන්ත පොලිසියම එකතු වෙලා මේක හෙව්වත් හොයාගන්න බැරි වුණා. හැබැයි දවස් 7කට පස්සේ පික්ලස් කියලා කුඩා බල්ලෙක් ලන්ඩන් නුවර වත්තක පත්තර කොළ වලින් ඔතලා තිබුණු මේ කුසලානය කොහොම හරි ඉව කරලා හොයාගත්තා. 1966 දී ඒ කුසලානය බේරුණේ එන්න එහෙමයි. රක්ෂිතව තැන්පත් කළා. නමුත් 1983 දෙසැම්බර් 19 වෙනිදා මුළු ලෝකෙම කම්පා කරපු ඒ සිදුවීම සිදු වුණා. හොරු කණ්ඩායමක් පාපන්දු මූලස්ථානයට පැනලා ආරක්ෂකයන්ව බැඳලා වීදුරු කුටියේ පිටිපස තිබුණු ලී කොටස ගලවලා කුසලානය හොරකම් කළා. පොලිසිය විසින් සැකකරුවන්ව අල්ලගත්තත් කුසලානය නම් හමුුනේ නැහැ. අදටත් විශ්වාස කරන්නේ ඒ හොරු විසින් මේ පිරිසිදු රන් කුසලානය උණු කරලා රන් කට්ටි විදියට විකුණන්න ඇති කියලා. හැබැයි තවත් සමහරු කියන්නේ මේක රහසිගත ධනවතෙක් ළඟ අදටත් සුරක්ෂිතව තියෙනවා කියලා. බ්‍රසීල පාපන්දු සම්මනයට පස්සේ සිද්ධ වුණේ මේ කුසලානය අනුරුවක් හදලා ප්‍රදර්ශනය කරන්නයි. ලෝක පාපන්දු ඉතිහාසයේ මුල්ම සහ වටිනාම මතකය සදහටම ලෝකයෙන් අතුරුදහන් වුණේ අන්න ඒ විදියටයි. 1983 දී ජූල්ස් ශ්‍රමේ කුසලානය සදහටම අතුරුදන් වුණාට පස්සේ ලෝක පාපන්දු සම්මේලනයට සිද්ධ වුණා අලුත් කුසලානයක් නිර්මාණය කරන්න. අන්න ඒ විදිහට හදපු කුසලානය තමයි අද ලෝකයේ තියෙන මිල අධිකම සහ වටිනාම ක්‍රීඩා කුසලානය වෙන්නේ. හැබැයි ඔබ දන්නවද මේ කුසලානය දිනන රටවල් වලට සදහටම තියාගන්න දෙන්නේ නැහැ කියලා? 1983 පරණ ලෝක කුසලානය නැති වුණාට පස්සේ අලුත් කුසලානයක් සඳහා රටවල් 50කට අධික සංඛ්‍යාවක් නිර්මාණ ඉදිරිපත් වුණා. ඒ අතරින් තේරීපත් වුණේ කවදත් චිත්‍රවලට සහ මූර්ති කලාවට දක්ෂයින් ඉන්න ඉතාලියයි. ඉතාලි ජාතික මූර්ති ශිල්පියෙක් වුණු සිල්වියෝ ගස්සනිගා මහත්මයා තමයි මේ අපූර්ව නිර්මාණය කරන්නේ. ඔහු මේ කුසලානයෙන් අර්ථවත් කළේ මොකද්ද? මේ කුසලානය දෙස හොඳින් බැලුවොත් ඔබට පෙනෙයි ක්‍රීඩකයින් දෙදෙනෙක් මහ පොළොවෙන් ඇවිත් ඒ කියන්නේ පෘථිවිය තමන්ගේ දෑතින් ඉහළට ඔසවාගෙන ඉන්න ආකාරය. ජයග්‍රහණයේ සතුට සහ ලෝකයම එකතු කරන පාපන්දු ක්‍රීඩාවේ බලය මෙයින් නිරූපණය වෙනවා. මේ අලුත්ම FIFA ලෝක කුසලානය නිර්මාණය කරන්නේ JDE බෙර්තෝනි කියන ඉතාලියේ මිලානෝ නගරයේ තියෙන ඒ කර්මාන්ත ශාලාවේ. ඉතින් මේ මුළු කර්මාන්ත ශාලාවෙම සේවකයින්ට මාර අභිමානයක් තමයි මේ ලෝක කුසලානය කියන්නේ. ඒ වගේම ඉතාලි ජාතිකයින්ටත් පුදුමාකාර අභිමානයක් සහ ඔවුන් ආඩම්බරයෙන් තමයි මේ ගැන කතා කරන්නේ. මේ කුසලානය උසින් සෙන්ටිමීටර් 36.5ක් වෙනවා. මේට කිලෝග්‍රෑම් 6 මාරක් බර තියෙනවා. හැබැයි විශේෂම දේ තමයි මේන් කිලෝග්‍රෑම් 4 මාරක්ම තියෙන්නේ කැරට් 18 පිරිසිදු රත්තරන්. මෙහි පාදම නිමවා තියෙන්නේ මෙලටයිඩ් කියන ඉතාමත් වටිනා කොළ පැහැති මැණික් පාෂාණයෙන්. අද වෙනකොට මේ කුසලානයේ මූල්‍යම වටිනාකම විතරක් ඇමරිකානු ඩොලර් මිලියන 20කට වඩා වැඩි. ඒ කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් කෝටි 100කටත් වඩා වැඩි. පරණ ජූල්ස් ශ්‍රමේ කුසලානය 3 වතාවක් දින්න ගමන් බ්‍රසීලයට සදහටම එය අයිති කරගන්න දුන්නා. FIFA ආයතනයේ ඒ වරද්ද නම් ආයෙ කරේ නැහැ. අලුත් නීතියට අනුව මේ ඉතින් FIFA ලෝක කුසලානය ඉතාලියේ මිලානෝ නගරයේ හැදුවා. ඉතාලි කණ්ඩායමට මෙදාපාර තරඟාවලියවත් ක්‍රීඩා කරන අවස්ථාවක් නැහැ. මොකද ඔවුන් දුර්වල ක්‍රීඩා විලාසය ක්‍රීඩා කරපු නිසා මූලික තරඟවලින්ම කැපී යනවා. ඒ කියන්නේ තරඟාවලි දෙකක් වසර 8ක් ඉතාලි කණ්ඩායම ක්‍රීඩා කරන්නේ ලෝක කුසලානයේ. අපි බලාපොරොත්තු වෙනවා 2030 පවත්වන ලෝක කුසලානයේ ඉතාලි කණ්ඩායම අනිවාර්යයෙන්ම ක්‍රීඩා කරයි කියලා.